අද අපි කතා කරන්නේ අනාගත ලෝකයක් ගැන කියවෙන මේක සිද්ධ වෙන්නේ වර්ෂ 2563 අර The Fall කියන පෘථිවියයි අඟහරුයි අතර මහා යුද්ධයෙන් අවුරුදු 300කට විතර පස්සේ. කතාව තියෙන්නේ අයර්න් සිටි කියලා පරණ යකඩ ගොඩක් වගේ නගරයක. එතනදී වෛද්‍යවරයෙක්ද ඩයිසන් ඉඩෝට හම්බ වෙනවා සයිබෝග් කෙල්ලෙක්ගේ ඔළුවක්. මිනිස් මොළයත් එක්කම. ඔව්. හිසයි හරයයි. හරියටම. ඉතින් ආට මුකුත්ම මතක නෑ. අද අපි බලමු මේ වීඩියෝවෙන් කොහොමද යා තමන් කවුද කියලා හොයාගන්නේ. ඒ වගේම මේකේ තියෙන අනිත් කාරණා මොනවද කියලා. ඔව් මේ මූලාශ්‍රය මුලින්ම ගොඩක් අවධානය යොමු කරනවා අර ලෝක දෙක අතර පරතරය ගැන. ඒ කියන්නේ අහසේ පාවෙන සුඛෝපභෝගී නගරය සලෙම්. සලෙම්. සහ ඒකට පහලින් තියෙන මේ දූවිලි ගහපු අයන් සිටි. ඒ දෙකේ තියෙන අර අසමානතාවය ගැන. ඉතින් වෛද්‍ය ඉඩෝ මේ හිසට ශරීරයක් දෙනවා. අලීටා කියලා නමකුත් දෙනවා. ඒත් ඉතින් එයාට අතීතයක් මතක නැහැ. මුකුත්ම. එතකොට අලීට නිකම්ම මතකේ නැති කෙනෙක් විතරක් නෙවෙයිනේ. එයා මේ අලුත් ලෝකෙට අයන් සිටි එකට එහෙම අනුගත වෙtti මොකද වෙන්නේ? හරියට මෙයාට මුලින්ම මුණ ගැහෙනවා හියුගෝ කියලා තරුණයෙක්. හියුගෝ. ඔව්. එයාගේ ඉතින් එකම හීනේ සැලම් නගරයට යන එක. හැමෝටම වගේ ඇති නේද? එහෙ යන්න ආසාවක්. අනිවාර්යයෙන්ම. ඒ අතරේ අර අලීටාව හදාගන්න ඉඩෝ එයා පියෙක් වගේ තමයි ඉන්නේ. හැබැයි වීඩියෝවෙන් පොඩි ඉඟියක් දෙනවා එයාගේ රහස් ජීවිතයක් ගැන. මොකද්ද? පස්සේ තමයි එළියට එන්නේ එයා හන්ටර් වෝරියර් කෙනෙක් කියලා. ඒ කියන්නේ නීති අතට අරන් අපරාධකාරයෝ පන්නන දඩයම් කරන කෙනෙක්. ඒක යන රහසින් යන්නේ එනකේ තීරුම. ඒත් එක්කම අර අයන් සිටි එකේ අතුලෙත් බලාරගලේම තියෙනවා වගේ. අර වෙක්ටර් චිරාන් වගේ චරිත ගැන. ඔව්. වෙක්ටර් කියන්නේ අයන් සිටි එකේ අර යටිබිම් ගත ලෝකේ ඉන්න බලවතෙක්. විශේෂයෙන්ම මෝටර් බෝල් කියලා ක්‍රීඩාවක් තියෙනවා. අර භයානක ක්‍රීඩාව නේද? අන්න ඒක. ඒක පාලනය කරන්නේ ප්‍රධාන වශයෙන්ම එයා චිරන් කියන්නේ ඉඩෝගේ හිටපු බිරිඳ. එයාත් වෙක්ටර් එක්ක එකතු වෙනවා. එයාගේම හේතු තියෙනවා එයාට. සැලම් යන්න බලාපොරොත්තුවක් එහෙම මේ මූලාශ්‍රයේ මේ චරිතහරහා පෙන්නනවා අර බලය පරිගැනීම බලාපොරොත්තුව වගේ දේවල් මිනිසුන්ව කොහොමද පොළොමන්නේ කියලා. මේ ඔක්කොම මැද්දේ ඇලීටට එයා ගැනම අලුත් දෙයක් අහුවෙනව නේද? අර සටන් හැකියාව ගැන. ඔව් ඒක තමයි වැදගත්ම දෙයක්. පැන්සර් කුන්ස්ට්. ඒක අමතක වෙලා ගියපු අඟහරු ලෝකේ තිබුණු හරිම බලවත් සටන් ක්‍රමයක්. පැන්සර් කුන්ස්ට්. ඔව්. යාර අපරාධකාරියොත් එක්ක ගැටුමක් ඇති වුණාම ඉබේටම වගේ මේ හැකියාව මතුවෙනවා. වීඩියෝ එකේ කියනවා මේක නිකම්ම සටන් හැකියාවක් නෙවෙයි. මේක එයාගේ අර යටපත් වෙච්ච අනන්‍යතාවයේ එයාගේ අතීතය කියලා. ඒ කියන්නේ එයා නිකම්ම සයිබෝග් කෙනෙක් නෙවෙයි. එයාට ඉතිහාසයක් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒකත් එක්කම තමයි යාට තව ලොකු රහසක් හම්බ වෙන්නේ. අර කඩා වැටෙනු URM යුද නැවෙන්නේ? හරියටම. එතනින් යා හොයාගන්නවා බර්සර්කර් කියලා හඳුනන අතිශය බලවත් සයිබෝග් ශරීරයක්. බර්සර්කර්. ඉඩෝ තමයි පස්සේ කියන්නේ ඒක අවුරුදු 300ක් පරණයි අර අඟහරු යුද්ධ තාක්ෂණයෙන් හදපු එකක්. ඇත්තටම අලීටත් ඒ වගේ බර්සර්කර් කෙනෙක් කියලා එයා කියනවා. මොකක්ද අලීටා කියන්නේ? වීඩියෝවට අනුව එයාගේ හදවත පවා හදලා තියෙන්නේ නැති වෙලාගේ තාක්ෂණයකින්ලු ඇන්ටිමැටර් මයික්‍රෝ රියැක්ටර් එකක්. ඇන්ටිමැටර්. ඒකෙන් කියනවා මුළු අයන් සිටි එකටම අවුරුදු ගාණක් බලය දෙන්න පුළුවන් තරම් බලවත් කියලා. ඒකෙන් හිතා ගන්න පුළුවන් එයා කොච්චර විශේෂ ඒ වගේම භයානක උරුමයක්ද දාරන්නේ කියලා. එතකොට අර හියුගෝ සලෙම් යන හීන දැක්ක කෙනා එයාගේ කතාවට මේක කොහොමද බලපන්නේ? ඒක තවත් සංකීර්ණ වෙනවා. මොකද හියුගෝ හදන්නේ සල්ලි දීලා වෙක්ටර් හරහා සැලෙම් යන්න හොරපාරෙන් වගේ. ඒත් ඉඩෝ කියනවා ඒක බොරුවක් මිත්‍යාවක් කියලා. සැලෙම් යන්නේ ඇත්තටම ක්‍රමයක් නෑ. අර මෝටර් බෝල් ෂූරයා වෙන එක ඇරෙන්න. ඇත්තට. ඒ වගේම ඉඩෝ කියනවා සැලෙම් මින්දන් මේ හැමදේම පාලනය කරන්නේ නොවා කියලා කවුරුත් දැකලා නැති කෙනෙක් කියලා. නොවා. ඉතින් මූලාශ්‍රයෙන් මේකෙන් පෙන්වන්නේ අර සමාජ පන්ති අතර තියෙන බිඳීම ඉහළින් ඉන්න අය පහළින් ඉන්න අයව පාලනය කරන විදිහ ගැන ගැඹුරු කතාවක්. හරිම පැහැදිලි. එතකොට කතාවේ අර උච්චතම අවස්ථාව, ඒ කියන්නේ අර මෝටර් බෝල් තරඟය. ඒක කොහොමද වෙන්නේ? මෝටර් බෝල් පිටිය තමයි ඉතින් අන්තිමට හැම ගැටුමක්ම උච්ච වෙන්නේ. අලියට තරඟෙට එන්නේ හියුගෝට උදව්වක් විදිහට. ඒත් එතනදි තමයි තේරෙන්නේ ඒක ඇත්තදම වෙක්ටර් අටවපු උගුලක් එයාව මරන්න. අයියෝ. ඒ අතර වෙනම කෙනෙක් සපාන් කියලා හන්ටර් වෝරියර් කෙනෙක් හියුගෝව මිනිමැරමකට පටලවනවා. දෙහියනේ. අලියට ගෙහෙන් එයාව බේර ගන්නවා. ඒත් හියුගෝට දරුණුවටම තුවාල වෙනවා. එතනදී තමයි අලිටාර එයාගේ හදවතේ බලය පාවිච්චි කරලා හියුගෝගේ මොළය ජීවත් කරවන්නේ. ඒක හරිම පුදුම දර්ශනයක්. ආදරය කැපකිරීම වගේම අර තාක්ෂණීය බලයත් පෙන්වනවා නේද? හරියටම.
ඊඩෝ පස්සේ එයාට අලුත් සයිබෝග් ශරීරයක් දෙනවා. ඒත් අන්තිමට මොකද වෙන්නේ හියුගෝට? එයා සෙලම් යනවාද? ඒක තමයි කනගාටුදායකම කොටස. අලීටාර වෙක්ටර්වයි අර යාගේ ගෝලයාවයි පරද්දනවා. ග්‍රේවිෂ්කාවයි පරද්දනවා. ඒත් හියුගෝ එයා උත්සාහ කරනවා අර සලෙම් වලට යන නල මාර්ගෙ දිගේ නගින්න. එතකොට අර නොවා ක්‍රියාත්මක කරන ආරක්ෂක පද්ධතියකට අහුවෙලා එයා මැරෙනවා. ඒ කියන්නේ සැලෙම් හීනේ එතනින් ඉවරයි. ඒ හීනේ කුරුරු බව තමයි එතනින් පේන්නේ. ඉතින් මේ හැමදේම වුණාට පස්සේ අලීටා යා කොහොමද ඉස්සරහට යන්නේ? අවසානයේදී අලීට හරිම ප්‍රබල මෝටර් බෝල් ක්‍රීඩිකාවක් වෙනවා. එයා ශූරතාවය දිනා ගන්නවා. අන්තිම දර්ශනය තමයි එයා ඒ කඩුව උස්සනවා සැලීම් සහ නොවායින දිහාවට. අභියෝගයක් වගේ. ඒ කියන්නේ සටන ඉවර නෑ. කොහෙත්ම නෑ. මූලාශ්‍රය දකින විදිහට ඒක තමයි එයාලේ පුද්ගලික සටනේ. ඒ කියන්නේ අර පවතින ක්‍රමයේ ඇතුලේ ඉඳම ඒකට විරුද්ධව කරන අරගලයක ආරම්භය. එනම් මේක ඇත්තටම ගැඹුරු කතාවක්. අනන්‍යතාවය, මතකයේ නැතිවීම, ආදරය, අර සමාජ පන්ති භේදය ගොඩක් දේවල් තියෙනවා. ඔව් හරියටම. විශේෂයෙන්ම අර පැන්සර්කුන්ස්ට් වගේ අමතක වෙච්ච දේවල් මතුවෙන හැටි, බර්සර්කර් ශරීරයේ වැදගත්කම, නෝවාගේ අර නොපෙනෙන බලය, සැලෙම් කියන එකේ මිත්‍යා ස්වභාවය. මේ හැමදේම ගැන මේ මූලාශ්‍රය හරි ගැඹුරින් කතා කරනවා. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න දෙයක් ඉතුරු කරනවා නම් අලීට තමන්ගේ සටන ගෙනියන්න තෝරගන්නේ අර ක්‍රමයේ විසින්ම හදපු මෝටර් බෝල් පිටියමයි. මේ පාරෙන් ඇත්තටම අර උඩ ඉන්න බලයට නෝවාට අභියෝග කරන්න පුළුවන් වෙයිද? ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි වීඩියෝවෙන් අපිට හිතන්න ඉතුරු කරන දේ. ඒ මාවත කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියන එක.